පින්වතුනි අනිත් එක බුදු කෙනෙක් ලෝකේ පහළ වීමයි ඔබට මනුෂ්‍යත්වයේ ලැබීමයි කියන එක කොච්චර සම්භාවිතා වඩුද කියලා හිතලා බලන්න. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැහැ ලේසියෙන් පින්වතුනි. ඒකයි කියන්නේ මට නම් පුදුම වීරයක් එන්න වෙන්නේ මේ වෙලාවට මේ බුදුහාඳුරන්ගේ පහළ වීමයි මනුෂ්‍යත්වයක් ලැබීමයි කියන දෙක සංසන්දනය වෙනකොට කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ. දුක කියන මිනිසත් බව ලැබ ගන්නයි කියලා හිතනකොට පින්වතුනි. නිකම්ම හිතලා බලන්න. ඔය කවිය මතුරන්න පින්වතුනි ඉන්නකම. මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ සුදනෙනි කිම වීරිය නොකරන්නේ. ඕක මතුරන්න පින්වතුනි ඉන්නකම. ඔය දෙක එකට සම්බන්ධ වෙන්නේ නැහැ ලේසියෙන්. මේ ලංකාද්වීපයේ කොච්චර මිනිස්සු ඉන්නවද පින්වතුනි මේ බන බින්දුවක් කනේ වැටිච්ච නැති. මේ ලංකාද්වීපයේ කොච්චර මිනිස්සු ඉන්නවද පින්වතුනි අසත්පුරුෂ ඇසුර නිසා මේ බනත් එක්ක වෛර කරන. මේ බන කියන උතුමන්ට ගරහන. නිකමන හිතලා බලන්න. මේ මහා පිරිසක් නිවි සැනසෙන වෙලාවේ මේ දහමට ගරහන කොච්චර පිරිසක් ඉන්නවද? බලන්න මනුස්ස ජීවිතෙත් හම්බෙලා. බුදුහාඳුරන්ගේ පහළ වීමත් සිද්ධ වෙලා එහෙවත් ධර්මයේ තියෙන වෙලාවක්. නමුත් ඒකත් රුවිතට නේද පාවිච්චි කරන්නේ. නිකමන හිතලා බලන්න මේ කොයි කාලයක්ද මේ කියලා. ඒකයි ඔබට හැමතිස්සෙම කියන්නේ මේක මතක් කරලා දෙන්න පින්වතුනි. මේ අවස්ථාව මගේ අරගන්න එපා. කොරෝනා කාලේ ඔබගේ යාළුවෝ මැරුණානේ පින්වතුනි. මෙතන මේ බණ අහපු අයත් මැරුණානේ පින්වතුනි. ඉවරයි. chapter close. කවුරු කතා කරන්නේ නැහැ ඒව ගැන ආයේ. කතා කළා කියලා වැඩකුත් නැහැ. ඉවරයි. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුක කියන මිනිසත් බව ලැබ ගන්න. වැඩක් නැහැ මලා. ඉවරයි. ඒකයි මම ඔබට කියන්නේ. ඉගෙන ගත්ත ඔබට පින්වතුනි හීන්තාඩිය දාන්නේ නැද්ද මේ වැහෙද්දී? ඔබ ගෙදර හිටියත් කමන්නේ කොහේ හිටියත් කමන්නේ ඔබට පුළුවන් නම් පින්වතුනි වැරදි විදිහට මේ දුක නසන්න හදන වැඩ පිළිවෙල නතර කරන්න. මොකද මේක කරන්න වෙන්නේ මේ ජාතිය ප්‍රබල වෙන එක. පින්වතුනි ඔබ වැරදි බේත බිව්වේ. දැන් ඔබට එක ලෙඩක් නෙමෙයි ලෙඩ ගොඩක් තියෙන්නේ. වැරදි බේත බිව්වේ. ඔබ තාමත් බොන්නේ වැරදි බේත නම් පින්වතුනි ඔබට තාමත් ඔය ටික කොහොම වෙනවා. එන්න අමාරු වෙනවා පින්වතුනි මේ වැඩේ කරගන්න. කවදාකවත් නිදහස් වෙන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ පින්වතුනි මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා. මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්න කලින් දෙයක් ඔබට සිද්ධ වෙනවා. මොකක්ද ඒ? ඔබගේ මනුෂ්‍ය ජීවිතය අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ ඔබ මැරෙනවා. වෛද්‍යවරයෙක් හම්බෙලා අහන්න. මිනිස්සෙක් මැරෙන එකේ සම්භාවිතාව කොච්චරද කියලා. කියන්නේ මිනිස්සෙක් මේ දැන් පුටු උඩ මැරෙන්න තියෙන සම්භාවිතාව කොච්චරද කියලා. ඒකද 100%යි. මේ හරි පුදුමයක් පින්වතුනි මැරෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ. ඔබ මේ මොකුත් දන්නේ නැති නිසා ඉන්නේ. මොකද ඒව ඉගෙන ගත්තේ නැහනේ. සල්ලි කීයක් හරි හොයාගන්න දේවල් ඉගෙන ගත්තේ. මේ කය ගැන ඉගෙන ගත්තේ නැහැ. හිත ගැන ඉගෙන ගත්තේ නැහැ. දරුවට ඉගෙනුවෙත් නැහැ. කවුරුත් ඒ මොකුත් දන්නේ නැහැ. ඒක නිසා ඔහෙ ඉන්නවා ඉතින්. අම්මා මැරිච්ච බව දන්නේ නැති මිනිහා සතුටින් ඉන්නවා වගේ. අම්මා මැරිලා. හැබැයි දන්නේ නැහැ. ඉතින් මිනිහා ජොලි කර කර ඉන්නවා. කිව්වට පස්සේ තමයි දුක හිතෙන්නේ. අන්න ඒ වගේ. මේ ගැන මොකුත් දන්නේ නැති නිසා ඔහෙ ඉන්නවා පෙන්ගතනේ. ඔය ජීවත් වෙනවා කියන එක හරි පුදුමයක් පෙන්ගතනේ. වෛද්‍යවරයෙක්ගෙන් අහලා බලන්න ඔය ශරීරය ගැන අධ්‍යයනය කරපුවා ඉන්නවනේ අහලා බලන්න. පොඩි දෙයක් වුණා නම් ඇති ඔක ඉවර වෙන්න. මැරෙන එක ගැන නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ මේ හිතේ. මිය යාම තුළ ඔබට අහිමි වෙන දෙයක.
දැන් ඔබට හිතෙනවද? අනේ ඒක තමයි මාත් බැරි අර කඩ දෙක හන්දියේ කඩ දෙක පින්වතුනි බුද්ධ ශාසනය අහිමි වෙන්නේ. පින්වතුනි ඔබේ ගෙදර ඉන්න ආච්චි අම්මා ඉන්නේ. නැත්නම් ඔබගේ මාමා, ඔබගේ අයියා කවුරු හරි ලෙඩ ඇඳේ. දැන් නැගිට ගන්න බෑ, සිහිය නැහැ, පුතාව දුව වඳුරන්නේ නැහැ. පින්වතුනි ගෙදර ගිහිල්ලා විශේෂයෙන් මේ තරුණ පිරිස් ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් බලාගෙන ඉන්නේ කෙනාද? මොකුත් මෙනෙහි කරන්න ඕන එක දෙයක් මෙනෙහි කරන්න. අනේ ජරාව මෙනෙහි කරන්න නෙමෙයි ඔබට තියෙන්නේ ගිහිල්ලා එක දෙයක් මෙනෙහි කරන්න. අපේ ආච්චි අම්මට නැති වෙන්න යන දේ. අපේ මාමට නැති වෙන්න යන දේ. එහෙම නැත්නම් යන්න ඔබගේ ගෙදර ඔබගේ අයියාගේ මැරිච්ච අයියාගේ මැරිච්ච අක්කාගේ ආච්චි අම්මගේ සීයාගේ නැන්දාගේ මාමගේ ෆොටෝස් ගහලා තියෙන පිටේ. ඔන්න ඔක ඉස්සරහට ගිහිල්ලා පුටුවක් තියාගෙන ඉඳගෙන හරි. බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න ගමන් මානසිකාර කරන්නේ මොකද්ද? අපේ අයියට නැති වෙච්ච දේ. නැත්තම් ඔබ බලයි මේ ගුරුහාමුදුරනේ විකාරෙන්ද දන්නේ මේ මයික් එකක් අහුනොත් එහෙම ඔලු පලන්න හදනවා අපේ කියලා. දැන් ඔබට තේරෙනවද ඇයි කියලා මේක? මේක සෙල්ලම් වැඩක් නම් ඉතින් අල්ල දාන්න පුළුවන්. ඇත්තටම මම මෙච්චර මහන්සි වුණ නැහැ පින්වතුනි මම ඒ ලෙවල් ළමයින්ට උගන්වන කාලේ. ඒකුණ්ඩ කිව්වා පුතේ කොහොම හරි මේ කරගෙන උඹලා මේ දියුණු වෙලා ඉතින් ඔය උඹලගේ තියෙන දුප්පත් කමෙන් නිදහස් වෙන්න දෙන එකම තැන තමයි අධ්‍යාපනය කරගනින්න. එහෙම කිව්වා පින්වතුනි. මේ පිස්සුවෙන් වගේ කිව්වේ නෑ මේ වගේ. ඒ ලෙවල් ෆේල් වෙලා ඕනේ තරම් දියුණු වෙච්ච මිනිස්සු ඉන්නවා පින්වතුනි ලෝ. තවත් මතක තියාගන්න. මේකෙන් ෆේල් වෙලා දියුණු වෙච්ච කවුරුත් නැහැ. මේකෙන් ෆේල් වෙච්ච එක ෆේල්. එහෙනම් කියන්නේ ඔබගේ හත්මුතු පරම්පරාවක් ෆේල්. කෝණු හාසෝ කිමානන්දෝ. මොන හිනාවක්ද මොන ආනන්දයක්ද ඔබට? ඒකේ අර කෙටි අනුශාසනා වෙලාවේ කිව්වේ මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් දැකපු බෝධිසත්වරු විතරයි ගොඩ යන්නේ කියලා. අනිත් ඒ උන්ට නිච්චි නෑ. ඔහේ ඉන්නවා. මන්නම් කියන්නේ පුතේ කුඩු ගහන්න ඕනේ නෑ. උඹ කුඩු ගහලා ඉන්නේ. නැත්තම් පේන්නේ නැහැ. මේ කියන එක. ඔය වගේම ජව සම්පන්න හිටපු 100ට මොකද වුනේ කියලා දන්නවනේ. සීයාගේ ජීවිතේ ඉබිලා බැලුවා නම් තියෙන්නේ දුකයි නැත්නම් ශෝකයයි බයයි විතරයි. ඇයි සීයාගේ ජීවිතේ එකම අවස්ථාවක තණ්හාව නැතුව ගෙවුනද? එහෙනම් දැන් භාග්‍යවතුන් වහන්සේගේ වචනේ දාන්න එකට තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. ඒ ජීවිතේ මුළුල්ලෙම තිබිලා තියෙන පිංගුතුනි ශෝක සංతాප විතරයි. පීඩාවක් එනවා ඒකට මොන හරි කරලා නිදහස් වෙනවා.